අපේ නාම්බට නම් තියෙන්නේ එසේ මෙසේ දඟලිල්ලක් නෙමෙයි. අර දැක්ක දතුවකට වෙලා කණන් ගහන ලස්සන. ඔය හයිය නැති අතු කෑල්ලක් කැඩිලා බැරි වෙලාවත් බිමට වැටුනොත් අතක් පයක් කැඩිලා නවතින්නේ. අතපයක් කඩාගෙන නැවතුනොත් ඇති. මට බය ඊට වඩා ලොකු විනාශයක් වෙයි කියලා. දාංගලේ විතරක් ඇයි? ඕන එකටයි එපා එකටයි හැම එකටම අත දානවනේ. අන්න අර බලන්න කරන වැඩේ. අතීතයේ රාජකුමාරවරුන්ගේ ජීවිත සාර්ථක කර ගැනීමට අවශ්‍ය දැනුම, බුද්ධිය සහ ආකල්ප වර්ධනය කිරීම සඳහා නිර්මිත විශිෂ්ට විශ්ව සාහිත්‍ය ග්‍රන්ථයයි පංචතන්ත්‍රය. යහපත් චරිතයක් සහ මනා පෞරුෂත්වයක් ගොඩනැගීමට ඉවහල් වන මතකයේ රැඳෙන කතා රැසකින් සමන්විත පංචතන්ත්‍රය දැනට භාෂා 80කට පමණ පරිවර්තනය වී තිබෙනවා. ඒ ඇසුරෙන් නිර්මිත අත්රෝකඩ මාලා නාටකය අපේ ළමා පරපුරේ අනාගත අභිවෘද්ධිය සඳහා සාදරයෙන් තිළින කරයි. අපේ අයියේ හරිම මහන්සි බොලා. උඹ හැනම් මලේ මේ වැඩේට හරියන මිනිස්සෙක් නෙවෙයි. අනේ ඇයි අයියන්ඩි මට ඔහොම කියන්නේ? කීයට දෙතුන් සැරයක් එහාට මෙහාට අදිනකොට උඹ හැට හති. කීයට උඩට අදින්නෙත් මං, පල්ලහැට තල්ලු කරන්නෙත් මං. අනේ අයියන්ඩි මට ඉතින් එහෙම මහන්සියලා පුරුද්දක් නෑ. ඒක තමයි මහන්සි වෙලා වැඩ කරන්න පුරුදු වෙන්න කියන්නේ. ඔය ඉතින් මට කරන්න පුළුවන් තරම තමයි අයියන්ඩි. ඔන්න කම්මැලියට අද වේලාසනින් ගන්තුලානෙට යන්න පුළුවන්. ඒ කොහොමද අයියන්ඩි? මලයෝ අද මට තොවිලකට යන්න තියෙනවා. ඇත්තද? ඉතින් අයියන්ඩි ඔය බලිතොවෙල් කරන්නේ රෑජාමෙටනේ. හවස් වෙන්න ගියාම මදයි. ඔය ඉතින් මලයට තේරෙන තරම තමයි. තොවිලට මං සතියක් වෙලේ පේවෙලා ඉන්නේ. මොනේ එහෙකට ඒ හැටි පේවෙනවද අයියන්ඩි? අනික දැන් කාලේ කට්ටඩියෝ ඉස්සර වගේ පේවෙන්න. කට්ටඩියොත් වාගෙට වැඩ, යක්කුත් වාගෙට වැඩ. තොවිලට ඕන කරන නානා ප්‍රකාර අඩුම කුඩුමත් ලකලෑස්ති කරගන්න ඕනනේ. ඔබ හැටත් ඉතින් වැඩක් නැත්තං ඒ තොවිලට මගේ ගෝලයෙක් වෙන්න පුළුවන්. බඩ කටපුරා කෑමත් ලැබෙනවා. ඔන්න බුදියන්න නම් බෑ. එහෙමනම් ඉතින් ඉක්මන් කරන්නට වෙයි අයියන්ඩි. මේ කඳේ තව ඉරන්න තියෙනවනේ. මේ ඉරිල්ල අද කොහෙ කියලා ඉවරයක් කොරන්නද? එක දිගට තව දවසක් දෙකක් වැඩ කොරන්න වේවි. අයියන්ඩි අපි වෙලෙන්දට මොකටද මෙච්චර ලී කන්දරාවක්? අනික පහුගිය කාලේ මාලිකා 50කට 60කට විතරලී ඉරන්න ඇතිනේ. ඉරුවා විතරක් නම් මඩයි. ඒ තේරම ගඟ පහලට පා කොරලත් යව්වනව. අපරාධ. ඒවයිතින් ගඟ දිගේ ගිහින් මුහුදට වැටෙන්න ඇතිනේ. මොන මූදකට වැටෙන්ඩද මලයා? ඒ සේරම සිදාදියේදී
අපේ වෙලෙන්දට කාසි තම. ඇත්තටම අයියන්නේ උඹ හැ කී වංගියක් ඔය සිදාදියට ගිහින් තියෙනවද? ඔය වෙලෙන්දා එක්ක දෙතුන් ගමනක් මං ගොහින් තියෙනවා. ඒ සිදාදියේ ලොකු ලොක්කො හැමෝම උන්නෑගේ ගජ මිත්‍රයෝ. එයාලා තමයි කියනවනේ මේ කැලේ කපන්ඩ වෙලෙන්දට අවසර දීලා තියෙන්නේ. ඒ වුණාට අයියන්ඩි මට නං දුකයි මේ කැලේ කපන්න. බලන්න දැනටම මේ සතාසි උපාවුන්ට ඉන්න තැනක් නෑන. ඒක නං ඇත්ත මලයෝ වෙන කොරන්ඩ දෙයක් නැතිහින්දම කොරනවා මිසක් මාත් මේක කැමැත්තකින් කොරන වැඩක් නෙමෙයි. අනිත් එක හාමිනේ මම මේ කල්පනා කළේ මිනිස්සු මේ ගස් කපා දාන තරමට ඒගොල්ලොම අපි ගැන කියලා තියෙන්නේ අර ප්‍රස්ථාපිතුද වැඩිකල් නොගිහින්ම විනාශ කරන්න වෙයි කියලා. මොකක්ද ඒ ප්‍රස්ථාපිරුල? 60 පැන්නත් වඳුරා බිමින් ගමන් නොයයි කියන කතාව. ඒක ඇත්ත. හැමදාම වගේ රූස ගස් දෙක තුනක් බිම. අපේ කැලේ එන්නෙන්නම දවසින් දවස කෙට්ටු වෙනවා. මොකද අපි වගේ නෙමෙයිනේ. මිනිස්සු ඇත්තටම ගෙවල් හදනවා. අන්න ඔයා මට අනුපදයක් කිව්වේ. ඇනුම්පදයක් නෙමෙයි. ඒක තමයි ඇත්ත. ආයෙනම් කියනවා බලන්න. කියනවා මොකක්ද ඇත්ත? ඕකට තරහ ගන්න දෙයක් නෑ. ඔයා ඉතින් හැම වැහි කාලයකටම කියනවනේ ඊළඟ වැහි කාලයට කලින් ගෙයක් හදන්න ඕනේ කියලා. ඔව් ඉතින් කර්ම කියන්නේ වැහි කාලේ ඉවත වෙනකොට වේලිලා තිබ්බ ගස් අතු වල දළු දාන්න පටන් ගන්නවනේ. මල් හැදෙනවා. කිරි හැදෙනවා. ඊට පස්සේ ඉතින් කොහෙද අපිට ගෙවල් හදන්න වෙලාවක්. ඒක එහෙමම අමතක වෙනවනේ. ආයෙත් මතක් වෙන්න ඉතින් වැහි කාලේ එන්න ඕනේ. දැන් හරියට වැඩක් කරන්න බැරි අයටත් මිනිස්සු කියන්නේ වඳුර ගෙවල් හදනවා වගේ කියලා. වරිකටම වස ලැජ්ජාවක්. හරි. හොඳයි කියනවා බලන්න. ඔහෙලගේ පරම්පරාවේ ඉන්නවද ගෙවල් හදපු වඳුරෙක් ඈ? අපොයි. හරිනේ ගැලවෙන එකක් නෑ නේද? කුഞ്ഞ්ඤේ නම් ගැලවෙන්න පාටක් නෑ. අපි ආයේ හෙට උදේට එනවනේ. එහෙනම් අපි යමු නේද අයියන්ඩි? හා. මේ මලයෝ ඔහොම යන්න පුළුවන්ද? ඇයි මොකද අයියන්ඩි? අපි උදේ ඉඳලා වැඩ කරපු ආම්පන්න මේ විදිහට දාලා යනවද මහ කැලේ? මේ මහ කැලේ ආයෙව කවුරු අරන් යන්නද අයියන්ඩි? ඒක එහෙම වෙන්න පුළුවන්. ඒත් අපි පාවිච්චි කරපු ආයුධ කට්ටලේට අපි ගරු කරන්න ඕන මලයා. හරිද? හරි අයියන්ඩි හරි. යමු ගිහිල්ලා ආයුධ කට්ටලේ අරන් යමු. මිනිස්සු දෙන්නෙක් නේද මෙතෙන්දලා ගියේ. මොනවද මේ දෙන්න මෙතනට වෙලා කරන්න ඇත්තේ? දෙන්නත් එක්කම කජුපූලන්වත් කෑවද දන්නේ? දැක්කනේ පැටියට තියෙන විසේ. අනික් පැටව් වගේ නෙවෙයි. හරිම හිතුවක්කාරයි. කියන දෙයක් අහන්නෙම නෑ. මොන වින්නහියක් කරගන්නද මන් දන්නේ අන්න ඒ පාර අර මෙච්චර වෙලා මිනිස්සු නැගලා හිටපු අට්ටාරේ උඩට නැගලා අර දැක්කද? කැරොට් කරන්නේ Tamanට අයිතිත් නැති ඕනෙත් නැති වැඩක්ම තමයි. තාත්තේ මොකද්ද තාත්තේ මේ? කවුද දන්නේ? ඔන්න කොහොම තියන්නේ අරලා මෙහෙ එනවා.